Hi guys! ඉතින් අද අපි යන්න හදන්නේ ත්‍රිකුණාමලය පැත්තේ ට්‍රිප් එකක්. ගොඩක් දේවල් බලන්න තියෙන නිසා අපි ටිකක් පාන්දරින් පිටත් වුණා. ත්‍රිකුණාමලයේ අපි හිටපු හොටෙල් එකේ රිවිව් එකක් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මුලින්ම අපි ගියේ මාබල් බීච් එක බලන්න. උදේ 8 ඉඳන් හවස 6 වෙනකන් තමයි ඒක ඕපන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ටිකට් ප්‍රයිසස්. වාහනයක යනවා නම් ඒකටත් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් කවුන්ටර් එක පාස් කරලා තව චුට්ට දුරක් ඇතුළට යන්න තියෙනවා. මේ තියෙන්නේ එතන කාර් පාක් එක. එතන පොඩි ප්ලේ ඒරියා එකකුත් තිබ්බා. මේ තියෙන්නේ මාබල් බීච් එක. එතන වීව් එක නම් හරිම ලස්සනයි. හොඳ ක්ලීන් එකට එහෙම තිබ්බා. එතන පීනන්න නම් එපා කියලා තමයි ගහලා තියෙන්නේ වතුර ටිකක් ගැඹුරුයි කියලා. අපි ගියපු වෙලේ නම් සෙනඟ චුට්ටක් හිටියා. ඊළඟට අපි යන්නේ ෆෙඩ්රික් කොටුවට. ඒක ඇතුළෙත් බලන්න පොඩි පොඩි දේවල් වගේක් තියෙනවා. එතන ඇතුලේ පාර දෙපැත්තෙම නටබුන් වගේ දේවල් තියෙනවා. ඉතින් ඒව පොඩ්ඩක් බල යන්න පුළුවන්. ෆෙඩ්රික් කොටුව ඇතුළෙම තමයි ගෝකර්ණ රජමහා විහාරය තිබ්බේ. ඉතින් ඊළඟට අපි යන්නේ ඒ රජමහා විහාරය බලන්න. ඒ පන්සලේ උඩමළුවට යන කොටස නම් වීව් එක හරිම ලස්සනයි. බලන්නකෝ ඈත පේන විදිහ. දැන් අපි යන්න හදන්නේ උඩමළුවට. උඩමළුවේ තමයි වෙහෙරයි බුද්ධ ප්‍රතිමාවයි තිබ්බේ. ෆෙඩ්රික් කොටුවෙන් පිට වෙලා ඒ යන පාර නම් හරිම ලස්සනයි. ඊළඟට අපි යන්න හදන්නේ සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරයට. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවාද තිබ්බේ කියලා. මේ තියෙන ත්‍රිකුණාමල වරායේ ආකෘතියක්. එතන ඉන්න කෙනෙක් ඕගොල්ලන්ට හැමදේම ගැන හොඳට පැහැදිලි කිරීමක් කරලා දෙයි. තව ඒ වගේ ආකෘති, එතකොට ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙන බඩු, එතකොට ඇඳපු ඇඳුම් වගේ ගොඩක් දේවල් මේ කෞතුකාගාරයෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි උඩ තට්ටුවට ගිහිල්ලා බලමු. ඔයගොල්ලන්ට උඩ තට්ටුවට ගියත් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ තව සෙක්ෂන් එකක්. මේ තියෙන ත්‍රිකුණාමල යුද සොහොන් පිටිය. දෙවනි ලෝක යුද්ධ කාලේ තමයි මේක පාවිච්චි වෙලා තියෙන්නේ. ඊළඟට අපි යන්නේ ඕස් හිල් ආමි මියුසියම් එකට. ඒකේ ටිකට් එකක් රුපියල් 100ක් වුණා. ඒකෙත් යුද හමුදාවට අයිති ගොඩාක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. අපි යද්දි නම් එදා හොඳටම වැස්ස තිබ්බා. සංනිවේදනය කරපු විදි, පාවිච්චි කරපු දේවල්, ඇඳුම්, ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බා. ඊළඟට අපි යන්නේ වෙල්ගම් වෙහෙර බලන්න. මේ තියෙන්නේ ඒ පන්සල. ඉතින් ඒ පන්සල ළඟම තව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති පොඩි කොටසකුත් තියෙනවා. අපි ඒකත් බලන්න ගියා. එතන තිබ්බෙත් ගොඩාක් නටබුන් වර්ග. ඉතින් පුරාවිද්‍යාවට කැමති කට්ටිය ඉන්නෝ නම් ඕගොල්ලන්ටත් මෙතන බලන්න යන්න පුළුවන්.
ඉතින් අදට මගේ වීලොග් එක ඉවරයි. මගේ අනිත් වීඩියෝසුත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.